මෝටම ඉතින් අදක් ගෙනාවා ESBM කරන 2025 අවුරුද්දේ ළමයින්ට අසයින්මන්ට් අංක 8 ඒ කියන්නේ MMC 24.4 ව්‍යවසායයන් සඳහා අලෙවිකරණය කියන අසයින්මන්ට් එක තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතින් අසයින්මන්ට් එක දාන්න ගොඩක් පරක් වෙලා තියෙනවා. කලින් අවුරුදු වල නම් අසයින්මන්ට් එක දාලා තිබුණා ලෙක්චර්ස් වලටත් කලින් තිබුණා. නමුත් දැන් අද ලෙක්චර්ස් ඒ කියන්නේ මේකේ ලෙක්චර්ස් ඉවර වෙලා තමයි අසයින්මන්ට් එක දාලා තියෙන්නේ. හරි ඒක කමක් නැහැ. නමුත් අපිට අසයින්මන්ට් එක කරන්න වෙනවා. අපි අසයින්මන්ට් එක කරන විදිය වලට කියලා දෙනවා. ඒ වගේම තමයි අපි ඒකට පිළිතුරක් ලබා දෙනවා. ඒ පිළිතුර අපෙන් අවශ්‍ය කරුණු අරගෙන ඔයාලට මේ ප්‍රශ්නට අදාළ කරුණු වාගෙන දාලා ලස්සන අසයින්මන්ට් එකක් කළා වඩ සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් අසයින්මන්ට් වලට ලකුණු හම්බ වෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ලකුණු 70ක් වගේ 70 හෝ ඊට වැඩියෙන් අපි ගන්න ඕන ලකුණු. ඉතින් අසයින්මන්ට් එක සබ්ජෙක්ට් එකකට දෙකක් තියෙනවා. ඒ දෙක එකතු කරලා දෙකට බෙදලා තමයි ඔයාලට අසයින්මන්ට් එක ලකුණු 40කින් වැඩි නම් ඔයාලට එක්සෑම් ලියන්න පුළුවන් ෆයිනල් එක්සෑම් එක. ඒක නිසා මහන්සි වෙලා අසයින්මන්ට් එක කරන්න. මේ කියන කරුණු ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අසයින්මන්ට් එකේ දීලා තියෙනවා. එක ප්‍රශ්නයක් විතරයි දීලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට දෙනවා ලකුණු 100ක්. ඉතින් ඔයාලා ලේසියෙන්ම මේ ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රශ්න කියවමු. කුඩා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පාරිභෝගික හැසිරීම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මම කැමති කුඩා ව්‍යාපාර සංවිධානයක්. ඔබ කැමති කුඩා ව්‍යාපාර සංවිධානයක් තෝරාගෙන පාරිභෝගික හැසිරීම. මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් බලන්න. ප්‍රශ්නේ කියවද්දී මේ ප්‍රශ්නේ හයිලයිට් වෙලා තියෙන දෙයක්. මේක දැන් ප්‍රශ්නේ හයිලයිට් වෙලා තියෙන්නේ ඔබ කැමති කුඩා ව්‍යාපාර සංවිධානයක් තෝරාගෙන. ඒ කියන්නේ ඔයා තෝරගන්න කුඩා ව්‍යාපාර සංවිධානයක්. එතකොට ඒකෙදි පාරිභෝගික හැසිරීම පිළිබඳ අවබෝධය ඔවුන්ගේ නිෂ්පාදන සේවා අලෙවිකරණ ක්‍රියාකාරම් වැඩි දියුණු කිරීමට උපකාරී වී ඇති ආකාරය පැහැදිලි කරන්න කියලා. නිෂ්පාදන සේවා අලෙවිකරණ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට. ඉතින් ඔබේ පිළිතුරු පහත මාතෘකා යටතේ සංවිධානය කළ යුතුයි. අපිට මාතෘකා දීලා තියෙනවා 4ක්. මේ 4ට අදාළව තමයි අපි මේක විස්තර කරන්න ඕනේ. ඉතින් පළවෙනි මාතෘකාව තෝරාගත් සංවිධානය පිළිබඳ හැඳින්වීම. ඔයා සංවිධානයක් තෝරගන්න ඕනේ. ඒ තෝරගෙන ඒ සංවිධානය හඳුන්වන්න ඕන. ඒකට වචන 100ක් 150ක් වගේ ලියන්න. හරිද? ඊට පස්සේ පාරිභෝගික හැසිරීම යනු කුමක්ද කියලා ඒ ප්‍රශ්නෙට ඔයා ඒක පාරිභෝගික හැසිරීම කියන එක සම්බන්ධව ලියලා හැසිරීම සම්බන්ධව පොඩි ඔයාට පුළුවන් උදාහරණයක් දෙන්න. උදාහරණයක් දීලා ඒ විදිහට ඒකට වචන 150ක් විතර ලියන්න. ඊට පස්සේ පාරිභෝගික හැසිරීමට බලපාන සාධක. පාරිභෝගික හැසිරීම සම්බන්ධව ලියලා ඒකට බලපාන සාධකත් වෙන වෙනම උදාහරණ දීලා ඒකත් පැහැදිලි කරන්න. ඊට පස්සේ කුඩා ව්‍යාපාර සඳහා පාරිභෝගික හැසිරීම අවබෝධ කර ගැනීමේ ප්‍රතිලාභ. ප්‍රතිලාභ ලියන්න පුළුවන් අන්තිමට මේ ඔක්කොම ලියුවට පස්සේ අනිවාර්යයෙන්ම පිටු දෙකක් තුනක් වගේ ලියන්න ඕන මේ සම්පූර්ණ එක ප්‍රශ්නේ. ඊට පස්සේ ඔයාලට නැස්තර අසයින්මන්ට් එකක් හදා ගන්න පුළුවන්. අපිත් ඔයාලට කරුණු ලබා දෙනවා. හරි අපි දැන් යමු මේ ප්‍රශ්නට අදාළ පිළිතුර බලන්න. හරි මම මෙන්න මේ විදිහට මේ පිළිතුර ඔයාට කියනවා ඔයාලා කටුවැඩ කොලයක් අරගෙන පිළිතුර ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ කරුණු අරගෙන ඔයාගෙත් මේ ප්‍රශ්න කියවලා ඔයාත් කරුණු ටික ලියලා අපේ කරුණුත් එකතු කරලා ඔයාට අපේ කරුණු ගන්න අවශ්‍ය කැමති නම් ඔයාට එකතු කරලා ලියන්න පුළුවන්. හරි ඉතින් ප්‍රශ්නට අදාළ පිළිතුර මම මේ විදිහට ලියලා තියෙනවා. මම මේ විදිහට ටයිප් කරන්න හේතුව තමයි මම කියවද්දී ලියන්න අපහසු කෙනෙක්ට වීඩියෝ එක මැද ටච් කරාට පස්සේ වීඩියෝ එක ප්ලේ වෙන හැ නවතිනවා. ඊට පස්සේ ඔයාලා මේ ස්ක්‍රීන් එකේ පේන දේ ලියා ගන්න පුළුවන්. හරි මෙම විශ්ලේෂණය සඳහා තෝරාගත් කුඩා ව්‍යාපාරයක් වන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි දේශීය හිමිකාරීත්වයක් දරන අත්කම් සාප්පුවක් වන ෆැබ් ලංකා හස්තකර්මාන්තය වේ. ෆැබ් ලංකා කියන්නේ හස්තකර්මාන්තයක්. ඉතින් මම මේ තෝරාගත් සංවිධානය. ඔයාට වෙන එකක් තෝරාගන්න පුළුවන්. මේකම ලියන්න එපා. වෙන සංවිධානයක් තෝරලා ලියන්න පුළුවන් ඔයාට. ඉතින් අත්කම් සාප්පුවක් සම්බන්ධව තමයි ලියලා තියෙන්නේ. 2016 තමයි මේක පිහිටුවන්නේ. ෆැබ් ලංකා බතික් ඇඳුම් ලී කැටයම් ආභරණ සහ පරිසර හිතකාමී ගෘහ අලංකරණය වැනි අතින් සාධන අත්කම් සඳහා විශේෂීකරණයක් කරයි. එහෙම ලියලා ශ්‍රී ලාංකික සංස්කෘතිය ඉස්මතු කරන තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කරන අතරම දේශීය ශිල්පීන්ට සහාය වීමේ දැක්ම ඇතිව මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. කුඩා ව්‍යවසායකයෙක් ලෙස ෆැබ් ලංකා විශාල සිල්ලර වෙළෙන්දන් සමග පමණක් නොව ආනයනික අඩු වියදම් භාණ්ඩ සමගමද තරකාර කරයි. තරඟ කරයි. එවැනි තරංකාරී පරිසරයක නොනැසී පැවතීම සඳහා සමාගම පාරිභෝගික මනාපයන් තේරුම් ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව මත දැඩි ලෙස විශ්වාසය තබා ඇත. ගනුදෙනුකරුවන් සාප්පු සවාරි යන ආකාරය ඔවුන්ගේ මිලදී ගැනීම සඳහා පෙළඹවන්නේ කුමක්ද සහ ඔවුන් ප්‍රමුඛත්වයේ දෙන වටිනාකම් සමීපව අධ්‍යයනය කිරීමෙන් ෆැබ් ලංකාසිය නිෂ්පාදන පිරිනැමීම් පිළිපහදු කිරීමට සහ එහි ඉලක්කගත ප්‍රේක්ෂකයන් සමග අනුරාධ වන අලෙවිකරණ ව්‍යාපාර සැලසුම් කිරීමට සමත් වීම ඇත. උදාහරණයක් ලෙස තරුණ ගනුදෙනුකරුවන් වැඩියෙන් පරිසර හිතකාමී අයිතම වලට වැඩි කැමැත්තක් දක්වන අතර සංචාරකයන් සත්‍යතාවය සහ සංස්කෘතික වැදගත්කම් අගය කරයි. ෆැබ් ලංකා වඩාත් තිරසාර අමුද්‍රව්‍ය ලබා ගැනීමෙන් සහ එක් නිෂ්පාදන පිටුපස ඇති සංස්කෘතික කතා ප්‍රවර්ධනය කිරීමෙන් සකස් කර ඇත. තීරණ ගැනීමේදී පාරිභෝගික තීක්ෂණ බුද්ධිය ඒකාබද්ධ කිරීම සහ මෙම හැකියාව ව්‍යාපාරීය වර්ධනයට සහ පාරිභෝගික පක්ෂපාතීත්වයට තීරණාත්මක වී ඇති අතර කුඩා ව්‍යාපාර සාර්ථකත්වයට හැඩගැන්වීමේදී ව්‍යාපාරික හැසිරීම වැදගත්කම ඉස්මතු කරයි. හරි අපි දැන් පළවෙනි හයිලයිට් එකට අනුව තමයි ලියලා තියෙන්නේ හඳුන්වලා සංවිධානයේ හැඳින්වුවා. ඊට පස්සේ පාරිභෝගික හැසිරීම යන කොමන්ද කියලා හඳුන්වන්න තියෙනවා.
අපි ඊට වචන 200ක් වාර දෙනවා. පාරිභෝගික හැසිරීම යන පුද්ගලයන් කණ්ඩායම් හෝ සංවිධාන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම භාවිතා කිරීම සහ බැහැර කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්නා ආකාරය අධ්‍යයනය කිරීමයි. එය මිලදී ගැනීමේ තීරණවලට බලපාන මනෝවිද්‍යාත්මක සංස්කෘතික සමාජීය පුද්ගලික සාධක පරීක්ෂා කරයි. එහි හරය තුල පාරිභෝගික හැසිරීමට වැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරයි. මිනිසුන් ඇතන් නිෂ්පාදන මිලදී ගන්නේ ඇයි? එක් වෙළඳ තවත් වෙළඳ වඩා තෝරා ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ කුමක්ද? සහවාසී මිතුරන් සංස්කෘතික හෝ වෙළඳ දැන්වීම් වැනි බාහිර බලපෑම් ඔවුන්ගේ මනාපයන් හැඩගැස්වන්නේ කෙසේද? පාරිභෝගික හැසිරීම අවබෝධ කර ගැනීම මිලදී ගැනීමේ රටා නිරීක්ෂණය කිරීමෙන් උබ්බටයයි. එයට සමස්ත තීරණ ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීම ඇතුළත් වේ. මෙම ක්‍රියාවලිය බොහෝ විට ගැටලු හඳුනා ගැනීමෙන් ආරම්භ වන අතර පසුව තොරතුරු සෙවීම විකල්ප ඇගීම මිලදී ගැනීමේ තීරණය සහ අවසානයේ තෘප්තිය හෝ අතෘප්තිය වැනි මිලදී ගැනීමෙන් පසු හැසිරීම සිදුවේ. කුඩා ව්‍යාපාර සඳහා එවැනි තීක්ෂණ බුද්ධිය අත්‍යවශ්‍ය වන්නේ ඒවා සීමිත සම්පත් සමග ක්‍රියාත්මක වන අතර අකාදේශම උපාය මාර්ග දරාගත නොහැකි බැවිනි. උදාහරණයක් ලෙස ෆැබ් ලංකා හස්තකර්මාන්තය සම්බන්ධයෙන් පාරිභෝගික හැසිරීම අධ්‍යයනය කිරීමෙන් හෙළවී ඇත්තේ සංචාරකින් සංකේතාත්මක අර්ථයක් ඇති සිහිවටන වලට වැඩි කැමැත්තක් දක්වන අතර දේශීය නාගරික ගැනුම්කරුවන් ක්‍රියාකාරීත්වය සහ ශෛලියට ප්‍රමුඛත්වයක් පෙරන බවයි. මෙම හැසිරීම හඳුනා ගැනීමෙන් ව්‍යාපාර වලට ඔවුන්ගේ පිරිනැමීම් ඒ අනුව සකස් කර ගැනීමට ඉඩ සලසයි. කෙටියෙන් කිවහොත් පාරිභෝගික හැසිරීම ව්‍යාපාර වලට ඔවුන්ගේ නිෂ්පාදන සේවා සහ අලෙවිකරණ උපාය මාර්ග ඔවුන්ගේ ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් සමග පෙළ ගැස්වීමට පදනම සපයයි. පාරිභෝගික හැසිරීමට බලපාන සාධක ක්‍රියා අපි ලියනවා දැන්. තුන්වෙනි හයිලයිට් එක පාරිභෝගික හැසිරීම හැඩගස්වන ප්‍රධාන සාධක කිහිපයක් ඇති අතර කුඩා ව්‍යාපාර ඔවුන්ගේ මෙහෙයුම් සැලසුම් කිරීම ඒවා සැලකිය බැලිය යුතුයි. මම දැන් ඒකට උදාහරණ දෙනවා. ඒ උදාහරණ ඔයාලා ලියා ගන්න. සංස්කෘතික සාධක. සංස්කෘතික වටිනාකම් විශ්වාසයෙන් සහ පාරිභෝගික රටාවන්ට බලපෑම් කරයි. ෆැබ් ලංකාවේදී ජාත්‍යන්තර සංචාරකයන් සාම්ප්‍රදායික බතික් ලී අත්කම් සඳහා ආකර්ෂණීය වන්නේ ඒවා ශ්‍රී ලාංකික උරුමය පිළිබිඹු කරන බැවිනි. හරි ඊළඟ උදාහරණය තමයි සමාජ සාධක. එහෙම ලියන තර ලකුණක් දාලා මේක මම විස්තර කරනවා. පවුල සමවයසී මිතුරන් සහ සමාජ තත්ත්වයේ මිලදී ගැනීමේ තීරණ වලට බලපයි. නිදසුනක් වශයෙන් තරුණ නාගරික ගනුදෙනුකරුවන් බොහෝ විට තිරසාරභාවයට සහවීම සඳහා සමවයසී මිතුරන්ගෙන් එල්ලවන පීඩනය නිසා පරිසර හිතකාමී අලංකරණය මිලදී ගනී. ඊළඟට ලියන්න පුළුවන් මේ තර ලකුණක් දාලා පුද්ගලික සාධක අපි ඒක විස්තර කරනවා. වයස ආදායම ජීවන රටාව රැකියාව පාරිභෝගික තේරීම් වලට සැලකිය යුතු ලෙස බලපයි. ඊට පස්සේ වාර ලියන්න පුළුවන් තර ලකුණක් දාලා මනෝ විද්‍යාත්මක සාධක අභිප්‍රේරණය සංජානනය සහ ආකල්ප වැදගත් වේ. ෆැබ් ලංකාවේ බොහෝ ගනුදෙනුකරුවන් දේශීය ශිල්පීන්ට සහාය වීමේ ආශාවෙන් පෙළඹ වී ඇති අතර අතින් සාධන නිෂ්පාදන පිළිබඳ ඔවුන්ගේ ධනාත්මක අවබෝධය පක්ෂපාතීත්වය දිදිමත් කරයි. ඊට පස්සේ වාර ලියන්න පුළුවන් තර ලකුණක් දාලා ආර්ථික සාධකය කියලා ඉවත දැමිය හැකි ආදායම් මට්ටම වියදම් වලට ඍජුවම බලපයි. ආර්ථික පසුබෑම් අතරතුර ෆැබ් ලංකා සුපෝභෝගී අත්කම් අලවියෙන් පහත වැටීමත් දුරු අතර කුඩා දැරිය හැකි අයිටම් ප්‍රවර්ධනය කිරීමෙන් ප්‍රතිචාර දැක්විය. ඒ විදිහට වාට දැන් ලියන්න පුළුවන්. මෙම සාධක අන්තර් ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමෙන් කුඩා ව්‍යාපාරවල ඔවුන්ගේ පිරිනැමීම් අනුවර්තනය කළ හැකිය. ෆැබ් ලංකා සඳහා මෙම බලපෑම් පිළිගැනීම අයවැය ගැන සැලකිලිමත් කරන දේශීය පුද්ගලයන් සඳහා දැරිය හැකි ආභරණ සහ ධනවත් සංචාරකයන් සඳහා වාරික කැටයම්කල් ප්‍රතිමා වැනි නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට හේතු වූ අතර විවිධ පාරිභෝගික කොටස් සහ අදාළත්වය සහතික කරයි. හරි දැන් අපි මේකේ අවසාන හයිලයිට් එකේ පොයින්ට් එක අපි ලියනවා. කුඩා ව්‍යාපාර සඳහා පාරිභෝගික හැසිරීම අවබෝධ කර ගැනීමේ ප්‍රතිලාභ කියන එක. වචන 200ක් තියෙනවා මෙතන. මම මේ වචන 200ම කියන්නේ නැහැ. ඔයාලට උදාහරණයක් දෙනවා. ඒක පැහැදිලි කරන්න පුළුවන් ඔයාලට. හරි. අපි මෙහෙම ලියමු. කුඩා ව්‍යාපාර සඳහා පාරිභෝගික හැසිරීම අවබෝධ කර ගැනීම වර්ධනයට සඳහා තිරසාර භාවයට ඍජුවම දායක වන බහුවිධ වාසි සපයයි. නිෂ්පාදන සංවර්ධනය කියලා ලියන්න. ඒකෙන් මම පොඩි කොටසක් කියනවා. ඊටු කොටස වාට ලියන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතාව පිළිබඳ තීක්ෂණ බුද්ධිය නිෂ්පාදනය වැඩි දියුණු කිරීම වලට මඟ පෙන්වයි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ වාට ලියන්න පුළුවන් ඉලක්කගත අලෙවිකරණය සම්බන්ධව. එහෙම ලියවට මේක පැහැදිලි කරන්න තියෙන්නේ පාරිභෝගික හැසිරීම දැනුම ව්‍යාපාරවල වෙළඳපොළවල් කොටස් කිරීමට අදාළ ප්‍රවර්ධනය සැලසුම් කිරීමට ඉඩ සලහයි. උදාහරණයක් ලෙස වෙබ් ලංකා තරුණ නාගරික කෙනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ව්‍යාපාර භාවිතා කරන අතරම සංචාරකයන් සඳහා වෙනසල් තුල කතන්දර කිරීමේ අත්දැකීම ලබා දේ. හරි ඊළඟට වාට ලියන්න පුළුවන්. පාරිභෝගික තෘප්තිය සහ පක්ෂපාතීත්වය කියන පාරිභෝගික අපේක්ෂාවන් සහ පිරිනැමීම් පෙළගස්වා ගැනීමෙන් කුඩා ව්‍යාපාරවලට තෘප්තිය වැඩි කළ හැකිය. සංචාරකයන් සංස්කෘතික පසුබිම් අගය කරන බව ෆැබ් ලංකා දුටුවේ. කියලා ලියන්න පුළුවන්. තරංකාරී වාසි ලියන්න පුළුවන් පාරිභෝගිකයන් එක් නිෂ්පාදනයක් තවත් නිෂ්පාදනයකට වඩා තෝරා ගන්නේ මන්දයි තේරුම් ගැනීම කුඩා ව්‍යාපාරවල තමන්ව වෙන් කර හඳුනා ගැනීමට උපකාරී වේ කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ වාට ලියන්න පුළුවන් අනුවර්තනය වීමේ හැකියාව. ඒ කියන්නේ පාරිභෝගික හැසිරීම පිළිබඳ අවබෝධ ව්‍යාපාරවලට වෙළඳපොලේ සිදුවන වෙනස්කම් වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස COVID-19 වසංගතය අතරතුර ෆැබ් ලංකා මාර්ගගත විකුණුම් වෙත මාරු වූ අතර ගැනුම්කරුවන් හැසිරීමේ වෙනසක් දුටු පසු කුඩා නැව්ගල කිරීමට පහසු අයිටම ප්‍රවර්ධනය කළේ. අවසාන වශයෙන් ඔයාලට මේ ලියන්න පුළුවන් පාරිභෝගික හැසිරීම අවබෝධ කර ගැනීමෙන් කුඩා ව්‍යාපාරවලට සීමිත සම්පත් උපරිම කිරීමට ඔවුන්ගේ කීර්ති නාමය වැඩි දියුණු කිරීමට සහ පාරිභෝගික කේන්ද්‍රීය උපාය මාර්ග හරහා දීර්ඝකාලීන සාර්ථකත්වයක් ගොඩනගා ගැනීමට ඉඩ සලසයි කියලා මේ විදිහට ඔයාලට අවසන් කරන්න පුළුවන් මේ සයිමන්ට් එක. එහෙම අවසන් කරලා
ඔයාලට තව ඕනනම් කරුණු ලියන්න පුළුවන්. නැත්නම් ඔයාලට අවසානයේ ලියන්න පුළුවන් මේ කරුණු ඉන්ටර්නෙට් එකෙන් ගත්ත වෙබ් පාඩුවේ සම්බන්ධ විස්තර ටිකක් ලියන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට අසයින්මන්ට් ටික ලස්සනට කරන්න පුළුවන්. ඉතින් අපි අසයින්මන්ට් දැන් ගොඩක් ඔයාලට ඉර දුන්නා. දැන් 8 වෙනි අසයින්මන්ට් එකත් ඔයාලට සාකච්ඡා කරා. තවත් අසයින්මන්ට් කිහිපයයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් එකක් ලබා දෙන්න. ඔයා අපි මේක අසයින්මන්ට් අපිත් එක්ක අපේ කරුණු අරගෙන අසයින්මන්ට් කරා නම් අපේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න. ඔයා මේක දක්වන අදහසක් ලියන්න. මේ අපි කරන වැඩ පිළිවෙල හොඳයිද? නැත්නම් හොඳ නැද්ද කියලා අපි පොඩි අදහසක් දෙන්න.